සුබ දවසක් හැමෝටම. ඔයාලටත් තියෙනවද හංගොල්ලෝ කරදර? මගේ බොටම් කොටස් වල එන දළු උදේට බලනකොට ඔක්කොම කාලා. සමහර ගස්වල පළවෙනි මල එනකොට පිපෙන්නත් කලින් කාලා. හරිම දුකයි දැක්කම. මම කලේ ගොරෝසු වැලි අරගෙන වටේට දාපු එක. හංගොල්ලෝගේ ඇඟ සිනිඳු නිසා ඒගොල්ලන්ට එන්න බෑ. දැන් බලන්නකො බොටම් කොටස් වල දළු දාලා ලස්සනට හැදිලා තියෙන හැටි. ඔයාලත් කරලා බලන්නකෝ.